ආයුබෝවන් මම ජ්‍යොතිර්වේදී මන්ත්‍රාචාර්ය සමරද්ගේ. ඉතින් අද අපි බලමු කතා කරන මාතෘකාව. ඉතින් මේ පෞද්ගලික කාලේ ගොඩාක් වෛරල් වෙච්ච මාතෘකාවක්. ඉතින් මේ වේයන්ගොඩ වඳුරව නිදානේ රටක් බලා සිටියේදී කොහොමද ගොඩගත්තේ කියලා අපි බලමු. ඉතින් මේ ගැන මට කියන්න තියෙනම් ගොඩක් දේවල් කියන්න තියෙනවා මං. ඉතින් ඔයාලට සාමාන්‍යයෙන් මේ ගැන අවබෝධයක් ලබා දෙන්නම් මම. ඉතින් දැන් මේක හාරන්න කලින් ස්කෑම් පරීක්ෂණයක්, භූමි පරීක්ෂණයක්, පුරාවස්තුකෙන් එතකොට තවත් ඒ ආයතන වලින් කරලා තියෙනවා. ඔයාලා දන්නවනේ ගැන ඔයාලා මාධ්‍යයෙන් අහුවනේ. එතකොට ඒ ස්කෑන් පරීක්ෂණයෙන් භූමි පරීක්ෂාවෙන් කියලා තියෙන්නේ පොළොව අභ්‍යන්තරයේ ඝන වස්තුවක් වෙන විදියක් ඒ යන්ත්‍රවල සටහන් වෙන බව තමයි මේ දැනගන්න තිබුණේ. ඉතින් ඒ හරහා තමයි මේක මේ හාරන්න මේ වැඩිට මුල පුරන්නේ. එතකොට ඊට අමතරව තව භූමියක් මෙතන මේ ස්ථානයේ මේ වේයන්ගොඩ වඳුරෝ කියන ස්ථානයේ භූමියක් අනවසරයෙන් හොරෙන් මේක හාරන්න මේක නිදානේ ගොඩ ගන්න මේ කරන්න ගොඩක් පිළිස් ඇවිල්ලා මේ තියෙනවා. ඉතින් ඒක නිසා ඒක බලක්වන්න තමයි මේක මේ පොදු කටයුත්තක් විදිහට මේක මේ ගොඩ දාන්න පොදු කටයුත්තක් විදිහට මේක ගොඩ දාලා මේක මේ මොකද්ද කියලා මේක පොදුවේ රටක් බලයිදී ගොඩ ගන්න තමයි මේක උත්සාහ කරේ. ඔයාලා දන්නවනේ ඉතින් දැන් සාමාන්‍ය නිදානාගාරදී බහිරව වදිනවා කියනවා, එක්කෝ ඒක බාධා කරයි කියනවා. විවිධ බහිරව දේවතාවුන් වහන්සේලා ඒ දේ කරන්න දෙන්නේ හරස් කරන කතාව ඔයාලා කොහොමයක් කතා වලින් ඒ යම් සිද්ධි වලින් ඔයාලා දන්නවා. ඉතින් එතකොට දැන් මේකෙදිත් උනේ මේක හාරන්න පටන් ගත්තා. අන්තිමේදී ගල් කුට්ටියක් තමයි මේකට ගොඩට ගත්තේ. ඉතින් මේකෙදි මට කියන්න තියෙන්නේ මෙවැනි දෙයක්. ඉතින් මේ ගොඩක් අය දැන් මෙහෙම දේවල් සිද්ධ වෙනවා. සිද්ධ වුණාම මේ වගේ දේවල් කියනවා. ඉතින් මේවල ඇත්තක් නැත්තේ නෑ. මේ සිද්ධිය සම්බන්ධව මේක මීට වැඩිය පාරම්පරිකව යම් ක්‍රමවේදයකට මේක කරන්න ඕනේ. අනිත් එක මේක දාන්නේ හොරෙන්. ඕක පැරණි රජ කාලේ ඉතින් මේක හොරෙන් තමයි මේක නිදන් කිරීලා කරන්නේ. ඉතින් එතකොට මේ නිදන් කරන්නේත් රාජිගතව. එතකොට මේක විනිවිදව පේන්න කියලා මේ රටක් බලන් ඉදි මේක මෙහෙම කොට ගන්න අමාරුයි. මේවල වස් කියන දේවල් තියෙනවා. ඒ වගේම අමනුෂ්‍ය බලවේගත් මේවල ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒවා මේ යන්ත්‍රානුසාරයෙන්වත් මේ යන්ත්‍ර සූත්‍ර දාගෙන මෙහෙම ප්‍රසිද්ධිය ඒවා කරන්න බෑ. සාමාන්‍යයෙන් මේ නිදන් කියන කොටස මේ භූත විද්‍යාවෙත් එන යම් කොටසක්. ඒ යාග හෝම තියෙනවා, බුදු පූජා තියෙනවා. එතකොට මම මෙහෙම තර්කයුත් කියන්න. එතකොට දැන් පංගුවක් තැන්වල දැන් ගෙපලක් කපනකොට, ලිඳක් කරනකොට යම් දේවල් හමු වෙනවා. එතකොට ඒකෙදි වෙන්නේ සාමාන්‍යයෙන් කැනීමක් කරන්නේ යන්ත්‍ර සූත්‍රවත් දෝෂරුවත් දාලා නෙමෙයි. සාමාන්‍යයෙන් අතින් පියවරින් පියවර උදැල්ලකින් හෝ වෙනත් ගල්ලින්නකින් උපකරණකින් පියවරින් පියවර. එතකොට මේ පියවරින් පියවර සකස් කිරීමේදී හැරෙල්ලේදී ඒ කිසිම දෙයක් විනාශ වෙන්නේ නැහැ. ඒකට පුදු පූජා නොකරත් බාරහාර නොවුනත් ඒ දේවල් කරනකොට එහෙම මේ විනාශ විල්ලක් වෙන්නේ නැහැ. ඒ නිරුපද්දිතව ඒ කොටස මේ පුද්ගලයාට හමු වෙනවා. එතකොට දැන් මේකෙදි වෙන්නේ ඔබ හිතන්න දැන් වගානේ ලිඳක් හාරනවා දෝෂකයක් දාලා. එතකොට සාමාන්‍ය ලකුණු කරපු ප්‍රදේශේ ආරගෙන ලිඳ තරමක් ගැඹුරට අඩි 10ක් 12ක් 15ක් යනකොට මේ සටහන් කරපු ලකුණු මේ ප්‍රමාණය ඔබට හොයාගන්න බෑනේ. ඊට වඩා මේක මේ ප්‍රමාණයෙන් ප්‍රසාරණය වෙනවා. එතකොට දැන් අතින් හාරනකොට ඒ යම් කිසි වපසරයක් ලකුණු කරගත්තා නම් ඒ වපසරේ ඇතුලේ තමන්ට මේක කියන්න පුළුවන්. මේ වපසරේම තමයි මෙතන තියෙන්නේ. මේ සීමාව ඇතුලේ තමයි මේක තියෙන්නේ කියලා. දැන් අන්න ඒ වගේ දෙයක් තමයි මෙතන උනේ. දැන් ගොඩාක් තැන්වල ඔය
යන්ත්‍ර සූත්‍ර දාලා ගල් බෝඩ දාලා ඒ වගේ කඩන තැන් තියෙනවා. අපි දැන් ගිහිල්ලා බලපු තැනුත් තියෙනවානේ. එතකොට ඔයාලටත් අත්දැකීමක් ඇති. මේ ගල් බෝඩ දාලවත් ඩෝසර් දාලවත් මේවා මේ ගන්න බෑ. මේවා නිකම්ම පස් වෙලා ගල් වෙලා යනවා. අනිත් එක හානි වෙනවා. මොකද මේවා ඒ වගේ යන්ත්‍ර සූත්‍ර දාලා ගල් වෙලි දාලා එහෙම හදපුවා නෙමෙයි. මේවා ක්‍රමානුකූලව ඒ බෙහෙත් වට්ටෝල් තියෙනවා, ගල් අලවන ඒවා තියෙනවා, ගල් උණු කරන ඒවා තියෙනවා. ඉතින් ඒ උණු කරලා අලවලා ඒ ක්‍රමානුකූලව තමයි මේවා මේ නිදන්ගත කරලා තියෙන්නේ. එතකොට ඒවා මේ නවීන විද්‍යාව දියුණු උනායි කියලා එහෙම බලහත්කාර කරමින් එහෙම ගලවලා කඩලා ගන්න බෑ. ඒක එහෙම ගන්න ගියපුවම ওই විදිහට තමයි ওই වගේ ගල් වෙනවා. එතකොට ওই වගේ ගල් වෙනවා. ඉතින් ওই වගේ විනාශ වෙනවා. එතකොට මේ මුදලක් වියදම් කරලා මේ වෙන පිරිසක් මේකට යොදවලා මේ කරපු දේ නිෂ්ඵල වෙනවා. කිසිම බල ප්‍රයෝජනයක් නැති විදිහට කළු ගල් වෙලා ගියා. ඉතින් මේ ගල් වලට කළු ගල් වලට ටොකු වෙනලා මේ යන්ත්‍ර ගෙනල්ලා එහෙම මේක කරන්න බෑ. දැන් ඔබ හිතන්න මෙහෙම දැන් මේ පුරා විද්‍යාව ගැන අපි සාමාන්‍ය දෙයක් දැනුණා නම් මේ බටහිර රටවල් ඔයාලට මේ Google එකෙත් බලන්න පුළුවන් මේ ඩයිනෝසරස්ලාගේ පොසිල හොයනවා. පොසිල මතු වුණාම කොහොමද කරන්නේ? අඟලෙන් අඟට දශමෙන් දශම පින්සල් තුඩෙන් තමයි ඒක මතු කරගන්නේ. ඒ මිනිස්සු ඔය කවදාවත් ඩෝසර් වලින් දාන්නේ අපේ පාරම්පරික ශාස්ත්‍රයේ අපේ පාරම්පරික ඥානෙ අද පිටරටියන්ට ගියා. ඒ පිටරටිය ගිහලා ඒක ක්‍රමානුකූලව අපිට වෙලා තියෙන්නේ අපේ පාරණ ඉතිහාසය අපි අමතක කරලා අපේ ඇඟේ ප්‍රති හයිය දාලා මේ නවීන යන්ත්‍ර සූත්‍ර දාලා මේවා කරන්න හදනවා. අන්න එතන තමයි මෙතන ගැටලුව තියෙන්නේ. ඩයිනෝසරස්ගේ පොසිලයක් හම්බුණත් ඒක ක්‍රමානුකූලව මේ මිනිස්සු දවස් ගාණක් තිස්සේ ඒක මතු කරගන්නවා ක්‍රමානුකූලව. ඒක බොහොම ඉවසීමෙන් මේ වගේ දෙයක් ගොඩ ගන්නවා නම් බොහොම ඉවසීමෙන් මේ දවසෙන් දෙකෙන් මෙහෙම කරන්න බෑ. ඔහොම යන්ත්‍ර සූත්‍ර දාලා පැයෙන් දෙකෙන් කරන්නත් බෑ. මොකද ඕවා ගන්න පුළුවන් ලේසි විදිහකට නෙමෙයි ඕවා තැම්පත් කරලා තියෙන්නේ. ඕවා ක්‍රමානුකූලව මේ ගල් උගුල් නොමගේවි කියලා තමයි සකස් කරලා තියෙන්නේ. දැන් ඉතින් වදුල්ල ඒ කාලේ මේ රජ කාලේ ඉඳලා නීත්‍යානුකූලව නිදන් වදුල් තිබුණා. එතකොට ඒවල යම් කිසි ක්‍රමවේද සියලුම දේවල් සඳහන් වුණා. ඒත් මේ පෘතුගීසි ලන්දේසියවල මේ කොල්ල කනකොට ඒ කාලේට මුතුන් මිතුන් මේ ප්‍රධාන මේ නිදන් වදුලට අමතරව තවත් නිදන් වදුල් මේ කොපි වශයෙන් මේ ටිකක් ජනගත කරා. එතකොට යම් තැන්වල දුන්නා. ඒ දෙනකොට ඒගොල්ලන් දැනුවත් මේක මෙහෙමයි කියන්නේ. ඒ වුණාට ඒක වාචිකව ගියාට ලිඛිතව ලේඛනගත වුණේ නැහැ. ඉතින් ඒ වගේ සිද්ධි මේ ගොඩක් තියෙනවා. ඉතින් පැරණු මේව ආරක්ෂා කරන්න ඒ විදිහට ඒ වගේම තමයි ඔය නිදන් කටයුත්ත. එතකොට ওই දේවල් එහෙම මේ යන්ත්‍රයක සටහන් වුණා කියලා මේ එකපාරට එහෙම හරලා ගන්න බෑ. මොකද මේ අමනුෂ්‍ය කොටස් ඉන්නවා, බලපෑම් තියෙනවා. ඒ දේවල් කොහොම හරි කරලා ওই ස්ථානයේ මග හැරපු එක තමයි උතන තියෙන්නේ. මට දැනෙන විදිහට මමත් ඒක උනන්දුවෙන් බලාගෙන හිටියා මොකද වෙන්නේ කියලා. ඉතින් මේ කරගෙන ගිය විදිහට ඒක මග හැරපු එක තමයි කරේ. අනිත් එක මේ නිදන් කියන්නේ මේ රත්තරන් මේ මුතුමැණික් ඒවම නෙමෙයි. ඊට වඩා මේ රටේ තාක්ෂණය පොත්පත් තෙල් වර්ග මේ මිල කරන්න බැරි දේවල් මේ රටේ තිබුණා. ඉතින් ඒ වගේ දෙයක් වෙන්න පුළුවන් එතන තිබුණේ. ඉතින් ඒ නිසා ඒකින් මහා ඇතික් බලට වස්තුවක් ලැබෙන දෙයක් වෙන්න පුළුවන්. මහා මේ වටිනා කියන පොත්පත් ලේඛන මේ ඖෂධීය දේවල් වෙන්න පුළුවන්. ඉතින් අපේ මිනිස්සු බලුවේ මේක රත්තරන් කුට්ටියක් හම්බෙයි, මේ මැණික් ගලක් හම්බෙයි, පොල් ගෙඩියක් වගේ ඒ වගේ දේවල් අදහසින් මේක කරේ. ඉතින් එතකොට අර වගේ දේවල් වටිනා කරන දේවල් මගේ ඇරිලෙනවා. මොකද හාරන්නේ අර වගේ දේවල් බලාපොරොත්තු ඒ වගේ දෙයක් නැතිුණා නම් මේ වගේ දේවල් තිබුණා නම් අපේ මිනිස්සුන්ට එක මගේ ඇරිනවා. ඉතින් මේ වගේ දෙයකින් මේ ස්ථානය මගේ ඇරිලා විනාශ වෙලා ගිය එක තමයි මෙතන සිද්ධ වුණේ කියන එක තමයි මට පේන්න තියෙන්නේ. ඉතින් මට ඔයාලට කියන්න තියෙන්නේ මෙතන මේ කරපු දේ සමහර විට මෙතන තිබුණ සාර්ථක වෙන්න පුළුවන්. මේ විදිහට හැමතැනම යන්ත්‍ර සූත්‍ර දාලා ගල් බෝඩ දාලා වෙඩි දාලා කරපු තැන් ඔක්කොම විනාශයි. කිසිම දෙයක් මේ ප්‍රයෝජනයක් ගන්න බෑ. ඇත්තට විනාශ වෙනවා. මෙතනත් ඒක විදිහටම තමයි විනාශ වෙලා ගියේ. ඉතින් ඔයාලට මට කියන්න තියෙන්නේ මේ වගේ දේවල්
කරන දේවල් පිටරටවල් වල සාමාන්‍ය පොසිලයක් ගොඩ ගන්න විදිය පොසිලයක් කොහොමද මතු කර ගන්න විදිය ක්‍රමානුකූලව බලන්න චුට්ටක් මනසෙන් හිතන්න. දැන් ලිඳක් සාමාන්‍යයෙන් අතින් කපන කොටයි දෝසරෙන් කපන කොටයි තියෙන ස්ථානයකින් ලොකු වෙනසක් ඇති වෙනවා. තමන්ට අතින් කපන තැන කියන්න පුළුවන් මේ සීමාවේ තමයි කැපෙන්නේ. දෝසරෙන් ආරගෙන යනකොට ඒ සීමාව නැති වෙලා යනවා. ඒ සීමාවෙන් එතනින් ඒ සීමාව හොයන්න බැරි වෙනවා. ඒ වගේ මෙතන නොමගේ ගිය තත්ත්වයක් තමයි මෙතන තියෙන්නේ. ඉතින් මේ සියලු දේවල් අර බලාගෙන කඩාට රත්තරන් කුට්ටියක් හම්බෙයි රටම ණය ගෙවන්න පුළුවන් වෙයි කියලා. එහෙම කඩාට මේක එහෙම දෙයක් නෙවෙයි. ඊට වඩා වටිනා දෙයක් වෙන්න පුළුවන් තිබුණේ. කොහොම හරි තිබිච්ච දේ මගේ රුචි දේ තමයි මට කියන්න තියෙන්නේ. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක අදින් මම මෙතනින් නතර කරනවා. ඔබට සුබ දවසක්. මම ජෝතිර්වේදී සමරක්ගේ ආයිබෝවන්.